ජීවිතේ පාවල තියෙන. දැන් නම් බලන් ඉඳලා හරියන්නේ නැහැ බං. දැන් අරුගින් බෙල්ලෙන් අල්ලගමු. බං අර නාරද මාමනේ දර ඉන්නේ. යකෝ ඒ අර මිනිහා. අර පිස්සු ගෑණි ඉන්න ගෙදර ඒ මිනිහා. ඈ? මෙයාද බුවා? එතකොට මෙයා එක්ක තමයි අපේ තාත්තයි කතන්දරේ තියෙන්නේ. ඉන්නේ මාර පොරක් නේ. ඒක තමයි. පොඩ්ඩක් හිටපන් බලන්න. ඕ පොඩ හිටපන්. පාරම ගියොත් එතන කියන්න ඕනේ දේ කියෙන්නේ නැහැ. ඉන්නේ හිතේ තියෙන දේ කියා ගන්න දෙන්න. ඒ වුණාට ඒක කතා කරන විදිය හොඳ නැහැ. මහත්තයා මගෙන් ඕක කොච්චර ඇහුවත් වැඩක් වෙන්නේ නැහැ මහත්තයෝ. ඒ හින්දා මට යන්න දෙන්න. නැත්නම් මම මෙතන කෑ ගහනවා මෙතන මිනිහ මරනෝ කියලා. මම කෑ ගැවුවයි කියලා ඇවිල්ලා මෙතන මේ මිනිස්සු ඇවිල්ලා මාව උස්සන් යන්නේ නැහැ. එච්චරයි. හරිද? අද අපි මේක ඉවරයක් කරන්න ඕනේ. එහෙම නැති වුණොත් එහෙම තමුසෙට කවදාවත් යන්න බැරි වෙච්ච පාරකට මම තමුසෙ එක්කන් යනවා. හරිද? මහත්තයෝ දැන් යන්න තියෙන නිවනට යන පාරේ විතරයි මහත්තයෝ. මහත්තයා මොන පාරේ මාව එක්කන් ගියත් මං අන්තිමට සන්තෝෂෙන් යන්නේ නිවනට යන පාරේ. තමුසෙ නිවනට යන ගම අපායටයි දන්නේ නැහනේ. එච්චරයි. කතා නැහැ. තමුසෙට මම විනාඩි 5ක් දෙන්න. හොඳට කල්පනා කරලා බලමට කියනවා. හරි? මහත්තයෝ මට මේක තවදුරටත් දරාගෙන ඉන්න බෑ මහත්තයෝ. මං ලෙඩෙක්. ඔය එළරි මගේ ස්විච් එක හුටස් ගාලා ගියාම තමයි මහත්තයාට තේරෙන්නේ. තාත් ඉන්නේ මොකක් හරි ලොකු උගුලකට අහු වෙලා බං. ඉන්නේ නැද්ද පොරගේ නෝන? පොඩක් ඉන්නකෝ. පොඩක් ඉවසන් ඉන්න. මේක මල කරදරයන්නේ. මගේ ජීවිතේ පාවල තියෙන. දැන් නම් බලන් ඉඳලා හරියන්නේ නැහැ බං. දැන් අරුගින් බෙල්ලෙන් අල්ලගමු. ඇත්තමයි මං ඔයාට ආදරේ.